පෞරුෂය කියන්නේ පුද්ගලයන්ගේ බාහිර පෙනුම විතරක් නෙවෙයි. පෞරුෂය කියන්නේ කායික, මානසික, සමාජ යහපැවැත්ම. ඇත්තටම මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා කියන්නෙම පුද්ගලයන්ගේ කායික, මානසික, සමාජ යහපැවැත්ම උපමට්ටම් කරන මනෝ සමාජීය මංගල්‍යයක්. ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය අනුව පුද්ගලයන්ගේ මූලිකම අවශ්‍යතාවය තමයි කායික අවශ්‍යතාවය. මේ කායික අවශ්‍යතාවය කියලා කියන්නේ පෝෂණය, සනීප ආරක්ෂාව, අභිමානය. මේ කායික අවශ්‍යතා අතර ඉතාම වැදගත් වෙනවා. මුළු රටම එකම නැකතට ආහාර ගන්නවා. ඒ මගින් මුළු රටම පොදුවේ කායික තෘප්තියක් ලබනවා. පෝෂණය ගැන සැලකිලිමත් වෙනවා. අවුරුද්දට පෙර නිවසවට පරිසරය, ඇඳුම් පැළඳුම්, උයන පිහන භාජන සියල්ල සුද්ධ පවිත්‍ර කරනවා. ඒ වගේම පරිසර හිතකාමී පෞරුෂයක් තමයි මේ මගින් නිර්මාණය වෙන්නේ. අලුත් ඇඳුම් පැළඳුම් අදිනවා. මේ තුලින් කායික පෞරුෂයට අපූර්ව ආලෝකයක් ලැබෙනවා. අලුත් අවුරුදු කාලය කියන්නේම මානසික පෞරුෂය වර්ධනය වෙන කාලවකවානුවක්. ඍණ චිත්ත වේගය ඉවර වෙලා මිනිසුන්ගේ හිත්වල ධනාත්මක චිත්ත වේග වර්ධනය වෙනවා. උදාහරණයක් විදියට නොනගත කාල සීමාව බලමු. කරන වැඩ සියල්ල අත්හරිනවා. ආගමික කටයුතු වලට තමයි නිතර මිනිස්සු යොමු වෙන්නේ. මේ මගින් මානසික පීඩනය අඩු වෙලා ආගමික සම්බන්ධතා වර්ධනය වෙනවා. ප්‍රකාශන චිකිත්සාව උපරිමයෙන් සිදුවන කාලයක්. පොන්චිලිවාරම් කියනවා, ජනකවි කියනවා, ජනගීත ගායනා කරනවා. ඒ මගින් මිනිසගේ හිතේ තියෙන පීඩනය අඩු වෙලා ධනචිත්ත වේග වර්ධනය වෙනවා. අලුත් අවුරුද්ද කියලා කියන්නේ සමාව දීම උපරිමයෙන් සිද්ධ වෙන කාල සීමාවක්. පරණ අමනාපකම් සියල්ල දුරු කර ගන්නවා. ඒ මගින් ඍණාත්මක හැඟීම් පහ වෙලා මිනිස්සුන්ගේ හිත්වල ධනාත්මක හැඟීම් වර්ධනය වීමක් සිද්ධ වෙනවා. මේ මගින් අපිට පෙන්වන්නේ අලුත් අවුරුද්ද කියලා කියන්නේම නම්‍යශීලී පෞරුෂ බිහි කරන අපූර්ව සංස්කෘතික මංගල්‍යයක්. මිලකට සිංහල අලුත් අවුරුද්ද කාල සීමාව තුළ සමාජ පෞරුෂයට පුදුමාකාර බලපෑමක් වෙන්නේ. විශේෂයෙන්ම සමාජ පෞරුෂය වර්ධනය වෙන කාල සීමාවක්. පුද්ගලයා සමාජයේ සමග ගනුදෙනු කරන ආකාරය අනුව සමාජ පෞරුෂය පෙන්වනවා මේ කාල සීමාව තුළදී. අලුත් අවුරුදු කාලයේදී වැඩිහිටියන්ට බුලත් දීලා වඳිනවා. ඒ මගින් සමාජ ධූරාවලිය හා විනය සමාජය ඉගෙන ගන්නවා. සමාජ ගරුත්වය වැඩි වෙනවා. කැවිලි පෙවිලි හෝමාරු කර ගන්නවා. මේකෙන් පෙන්වන්නේ සමාජ ඒකාබද්ධතාවය වර්ධනය වෙනවා. මිනිසුන්ගේ හැඟීම් සමාජ ඒකාබද්ධතාවයත් එක්ක බද්ධ වෙලා සමාජයට හරි අපූර්ව පණිවිඩයක් දෙනවා මේ කාල සීමාව තුළ. අවුරුදු ක්‍රීඩා මගින් කණ්ඩායම් හැඟීම වැඩි වෙනවා. මෙම ජන ක්‍රීඩා මගින් තරගයක් නෙවෙයි බලාපොරොත්තුව සහයෝගය. ගමේ එකමුතුකම වර්ධනය වෙනවා. කණ්ඩායම් හැඟීම වැඩි වෙනවා. මුළු ගමම කණ්ඩායමක් විදියට එකට අත්වැල් බැඳ ගන්නවා. මේ නිසා අලුත් අවුරුද්ද කියන්නෙම චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් විතරක් නෙවෙයි. මේක පුද්ගලයන්ගේ කායික, මානසික, සමාජ පෞරුෂය මනාව ගලපන මනෝවිද්‍යාත්මක සංස්කෘතික මංගල්‍යයක්. මේ නිසා මේ ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබේ කායික පෞරුෂය, මනෝවිද්‍යාත්මක පෞරුෂය, සමාජ පෞරුෂය මේ සියල්ල උපමට්ටම් කරන අපූර්ව සංස්කෘතික මංගල්‍යයක් වේවා. ඔබ හැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.